චේ කියලා කියන්නේ කවුද? චේ සහෝදරයා කියලා කියන්නේ ගත්තොත් එහෙම නායකත්වයේ එක දුෂ්කර මොහොතක හෝ නැත්නම් පහසු මොහොතක තමන් ස්ථානගත වෙච්ච නායකයෙක් නෙමෙයි. චේට කවදාවත් නායකත්වයේ දෙද්දී ඒක දුෂ්කර කාල පරිච්ඡේදයක් නැත්නම් පහසු කාල පරිච්ඡේදයක් කියලා කවදාවත් උකට පරිච්ඡේදයක් වෙන් කරගන්න තිබුණේ නැහැ. ඕනෑ හැම මොහොතකම සමාජයට අවශ්‍ය වෙන ඕනෑම මොහොතක තමන්කට නායකත්වයේ දෙන්න මැදිහත් වුණා. ඒ වගේම චේ නායකයෙක් ලෙස අභියෝග බාරගත්ත කෙනෙක්. ඒක ගරිල්ලා සටනකදී ඒ වගේම ජෙනරල් වරයෙක් වෙද්දී මුදල් ඇමතිවරයෙක් වෙද්දී කර්මාන්ත ඇමතිවරයෙක් වෙද්දී ඔහුගේ ජීවන කලාව ඇතුළෙම ඔහු පෙන්නමින් තියෙනවා. ඔහු අභියෝග බාරගෙන තියෙනවා. නිසා හැමදාම ඒවා අභියෝග ලෙස තමයි ඔහු ඒවා තේරුම් ගත්තේ. සහ අභියෝග ලෙස තමයි ඔහු ඒවා වැඩ කටයුතු කරේ. ඒක නිසා ඒවා ජීවන ඇතුලේ ගරිල්ලා සටන් ඇතුලේ ඒ සමහර දේවල් අභියෝග ලෙසම තමයි තමන් අරගෙන තිබුණේ. ඒ අභියෝග කොහොමද ඉෂ්ට කරගත්තේ? නිසා අප හිතනවා වර්තමානයේ ඇතුලේ අපටත් ඕනකම තියෙනවා දැන් අපිට එවැනි නායකයන් ඕනේ. එක්කෙනෙක් නෙමෙයි නායකයෝ ගොන්නක්. නායිකාවන් ගොන්නක් ඕනේ. නිසා තරුණයෝ දැන් අපිට බිම් මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් ජාතික මට්ටමින් අපිට ඕනකම තියෙනවා අභියෝග බාර ගන්න චේ වගේ තරුණයෝ ගොන්නක් ඕනකම තියෙනවා. අපට හිතනවා අන්න ඒ අර්ථයෙන් අපිට චේ සහෝදරයා තව තවත් වඩාත් අපිට ලං කර ගන්න ඕනකම තියෙනවා.